උපේක්ෂා ස්වර්ණමාලි සමග විශ්ව සිනමා තිරේ රස මතක අතර අපේ හදවත් මොහොතකට නතර කළ යපුරු අද්විතීය නර්තනය උපේක්ෂා ස්වර්ණමාලි සමගින් විශ්ව අපි හොඳ අත්පොලසනාදයක් ලබා දෙමු යලින්. බඹරු ඇවි. බඹරු දෙන්නෙක්ම ආවා. එක්කෙනෙක් දෙන්නෙක් තාමත්ම අද්විතීය ගීතයක් අපේ ආචාර්ය කේමදාසයන් මතක් කරන්න ඕනේ. ඒ වගේම ආචාර්ය ධර්මසේන පතිරාජයන් මතක් කරන්න ඕන. අප අතරින් විය වුණු ඒ අද්විතීය විශිෂ්ටයන් දෙදෙනාගේ අපූර්ව සංකලනයක් මේ මොහොතේ මැනවින් අසාධාරණයක් නොකර අති විශිෂ්ට සාධාරණයක් කරමින් වේදිකාව මත නිරූපණය කරාට බොහොම ස්තුතියි ඔබට. උපේක්ෂා මට ආසයි ඒකම රිවයින්ඩ් කරලා බලන්න. මම උපේක්ෂක දැක්කම බැස්ම මම ආසම මට අමතක වුණා පුබුතු මේ මෙගාස්ටර්ස් මම වේදිකාවේ ඉන්නේ කියලා. කියන්නක උපේක්ෂා මේ ලස්සන නර්තනය පිටිපස්සේ හුඟක් කට්ටිය ඇති ඔබට උදව් වෙච්ච විශ්ව ඔබට බුලට් එකක් වගේ කෙනෙක් හුඟක් අය නෑ එක්කෙනයි විශ්ව. ඔව් සහ මේ ඇත්තටම හිරේනි මේ වෙලාවේ පුංචි මට දුකක් කියන්න ආසයි.
චන්නසගෙන් ඉගෙන ගන්න ආසාවෙන් මම අවුරුදු 16 දී පන්තියට ගිහිල්ලා මාස 3යි ඉන්න පින තිබුණේ. ඊට පස්සේ මට යම් හේතුවක් අයින් වෙන්න වුණා. නමුත් සර්ගාව හිටියා නම් මේ වගේ මීට වඩා බොහොම ඉහළ නිර්මාණ වලට දායාද වෙන්න තිබ්බා. ඉතින් ඒ දුක අද පොඩ්ඩක් තුනී වුණා. විශ්වට පින් සිද්ධ වෙන්න. Thank you විශ්ව. උපේක්ෂා මං හිතන්නේ විනිශ්චය මණ්ඩලයට බොහෝ දේ කියන්න ඇති. මොකද අපි දැක්ක වුණ අතිශය රසවින්දා ඔබගේ නර්තනය. ඉතින් මම මුලින්ම යමු වෙනවා දිල්හානි ඒකනායක මහත්මිය. ඇය මේ ඇස්පිල්ලම් ගහන්න නැතුව ඔබගේ නර්තනයේ රසවින්ද. ඒක නිසා ඒට ගොඩක් බොහෝ දේ කියන්න පුළුවන් හැකියාව මං හිතන්නේ ආසාවෙන් ඉන්නවා. ඉතින් පළවෙනි මට කොයි වෙලේද දෙන්නේ යුරේනි chance එක කියලා. එහෙම හිතුවා නේද? හරි. අර දිල්හානි ඒකනායක මහත්මිය අපිට කැමති දැනගන්න ඔබට මොකද හැඟුනේ මේ නර්තනය දිහා බලලා? අපේ සිනමාව ඇත්තටම මතක් වුණා. ඒක ගොඩක් අමතක වෙමින් යන යුගයක් නේ දැන් තියෙන. ඒ කියන්නේ අපේ සිනමාවේ වංශ කතාව ගත්තොත් ඒකේ හදවත මාක් කරොත් ඒ හදවත ඇතුලේ තියෙන චිත්‍රපටයක් ගීතයක් තමයි ඔය. ඒ කියන්නේ හදවතේ තියෙන දෙයක් ඒක. ඉතින් ඒ වගේ ගීතයක් තෝරගද්දිත් තියෙන පොඩි අභියෝගයක්. ඒ කියන්නේ ඒකට හරි විදියට කරේ නැත්නම් ඒක ඉතහා ගිය පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. මම ඒක හෙද්දිත් ඒ බයතුන හැබැයි ඔයා ඉන්නවා කියලා දැක්කම මම දන්නවා හරි වැඩේ දෙයි මේකට කියලා. ඒ හිතුවා වගේම හරිම සාර්ථකයි දෙන්නගෙම ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ නැටුම් ගැන ඔයා කිසිම දෙයකින් දුක් වෙන්න එපා උපේක්ෂා. චන්නස ළඟට මුලම ගියක හොඳයි මම හිතන කකුල් කඩලා තියෙනවා වගේ. මේ මාස තුනේ හදලා තියෙනවා. මේ හොඳට පොයින්ට්ස් ඒවා මේ බොඩි ලයින්ස් පර්ෆෙක්ට් ඩාර්ලින් කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයා ඉතාලම ඉහළ තැනක ඉන්නවා. ওই විදියටම යන තව පුහුණු වෙන්න හොඳම දේ තෝරගන්න. ඔයා අවසානයේ කියාවි. මේ නර්තනය ගැන තමයි කතා කරන්න ඕන. නමුත් ආරම්භයේදී සමාවෙන්න මේ ගීතයත් මේ චිත්‍රපටය ගැනත් වචනයක් නොකියාම බැරි තත්ත්වයක්. මේක ආචාර්ය කේමදාසයන්ගේ මං හිතන්නේ සංගීත චිත්‍රපට සංගීතයේ උච්චම ස්ථානයේ උපරිම ස්ථානය කියලා ඔහුගේ සියලුම ශිල්ප මෙයින් දැක්වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ තුලින් ඔහු දේශීය සිනමාවේ පසුබිම් සංගීතය ගැන හැරවුම් ලක්ෂයක් මේ චිත්‍රපටයත් මේ ගීතයත්. චිත්‍රපටයත් ඒ වගේම ආචාර්ය ධර්මසේන පතිරාජයන් මතක් කරන්න ඕන ගෞරවයෙන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ඔවුන් තමයි මේ සිනමාව මේ තරම් අග්‍රගණ්‍ය කලාවක් බවට මේ රටේ පත් කළේ. ඉතින් ඒ ගෞරවයත් එක්ක කතා කරද්දී මේ ගීතය තෝරා ගැනීම ගැන ඔබ දෙදෙනාට ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙන්න ඕන. මේ තමයි අපේ වටිනාකම. මේ තමයි අපේ හරය. ඒ ඉදිරියට ගෙන ආපු එක. එතකොට ඊළඟට කතා කරන්න තියෙන්නේ අපි අද මේ දැක්ක දේ ඔය දෙදෙනාගේ උපරිම කැපවීම උපදිනාගේ ඒ ශ්‍රමය කාලය මේකට තියෙන ආදරය මේ හැම දෙයක්ම කැටි කරලා තමයි මේ වේදිකාව මත අපට පෙන්වන්නේ. මොකද ඒ තරම් වටිනාකමක් මේ නර්තනය තුල තිබුණා. උපේක්ෂා මට හරි සතුටුයි. ඔබ ඇත්තටම මූලිකවම නර්තන ශිල්පිනියක් නෙවෙයි. නමුත් අද ඔබගේ නර්තනය දැක්කහම ඒ නර්තන ශිල්පයට අදාළ සියලුම ප්‍රමිතීන් ඔබ මේ තුල දක්වනවා. තාම වටිනා දෙයක් තමයි ඒ ඉරියව් එකිනෙකට පෑහෙද්දී දෙදෙනෙක්ද එක්කෙනෙක්ද කියලා හිතෙන තරමටම ඔබ දෙදෙනා ඒ ගීතය තුළ එතකට සංකලනය වුණා. මම හිතන්නේ කලාතුරකින් වේදිකාවක් මත දැක ගන්න හම්බෙන විදිහේ ඉතාම විශිෂ්ට නර්තනයක් මේ ගීතයටත් සාධාරණ ඉදිරි කරමින් ඔබ ඉදිරිපත් කරා. ආදරේ ඔබමයි මා ඔබ නොව ඔබ මා නොව දවසක් අනුනාගත් ඔබ මා කලාතුරකින් මේ වේදිකාවේ දකින්නට පුළුවන් නර්තනයක්. හරි අපි යමු අපේ නර්තන ගුරු
ආචාර්ය චන්න විජයවර්ධනයන්. මම හිතන්නේ එතුමා මේ ගීතයට සෑහෙන වතාවක් නර්තනය සකස් කරලා තියෙනවා. එතුමාගේ අදහස දැනගන්න එක තවත් ඔව් වටිනා. මුලින් මම ස්තුති කරන්න ඕනේ මේ කවුද උපේක්ෂා මුල මතක තියාගන්න. මට ගෞරවයක් තිබුණේ කීපෙදේ. ඒ රේඛාවල් අපි මේ හැම වෙලේම හැම තරඟ කරන හැම එකටම බොඩි ලයින්ස් ගැන කතා කරනවා. දැන් ඔබේ රංගනයේ බලපුවම බොඩි ලයින්ස් ගැන මේ කතා කරන්නේ මොකද්ද මේ කියවන්නේ මොකද්ද කියලා ඔක්කොටම තේරෙයි. ෆිනිෂින් ලයින් කියන්නේ මොකද්ද කියලා. දැන් මේ ඇක්ට් එක තුල සාමාන්‍යයෙන් චලන උපරිම පෙන්වන්න පුළුවන් අභියෝගයක් ගන්නව නම් ගන්නේ ඔය කොස්ටියුම් එක. කිසිම හානියක් දෙන්නේ නැතුව ඉලැබරේෂන් එක කිසිම දැන සරල වෙන්න චලනයේ ඉස්මතු වෙනවා. දැන් ඔයගොල්ලන්ගේ කොස්ටියුම් එක ඉතාම සරලයි. මේක ඉතාම හරියට යනවා යන විදිය. ඊට පස්සේ මේකේ මේ චලන තුල ඔයගොල්ලන් උඩරට නර්තන අඩි චලන බවට පරිවර්තනය කරා. තක් 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 යෙන් තක තක් තක් ඔන්න වැඩි ගත්තා ඔයගොල්ලන්. ගත්ත දුදම් දෙකට දුදම් පයින් පහතර අඩිය ගත්තා. මේ හැම දෙයක්ම මේ චලන තුලට දැම්ම. ඒක ඩිරෙක්ට් පේන්නේ නැතුව හැබැයි නර්තන ශිල්පයට ටකස් කළ අඳුර ගන්නවා. මහමුදම ගොඩට ගලා රත්කුණු හිරු පායන්නට ලයින් ෆ්‍රේමිං මං විශ්ව ගැන කියන්නේ විශ්වන් හරි දක්ෂයි ආටිස්ට් කෙනෙක් ෆ්‍රේම් කරන්න. ඒ කියන්නේ උපේක්ෂාගේ ලයින් එක ෆ්‍රේම් කරන්නේ විශ්ව නැත්තම් ඒක ෆ්‍රේම් වෙන්නේ නැහැ. අපිට පින්තූරයක් අපිට මේ ලක්ෂයකට පින්තූරයක් ගන්න පුළුවන්. හැබැයි ඒක ෆ්‍රේම් එක දැම්මට පස්සේ ලක්ෂ 10ක් වටිනාකම වැඩි වෙනවා. ඒ ෆ්‍රේම් එක විශ්ව very good as a partner. ඔයාගේ කාර්යය ඉතාම ඉහළින් ගුරුවරයෙක් සහ ඒ දේ ඉතාම ඉහළින් කරනවා. මං එක මයිනස් පොයින්ට් එකක් කියන්නේ. සාමාන්‍යයෙන් සංගීත ඉතාම ප්‍රබල සංගීතයක් හරිම පෝසත් සංගීතයක් මෙහෙන්නේ. මෙහි චලන වලට යනකොට කටහඬ කියන්නේ ඊටත් ප්‍රබලයි. මාස්ටර් හරි දක්ෂයි කටහඬවල් වලින් සංගීතයට ඒ කියන්නේ වොයිසස් වලින් ගන්න. ඒ චේන්ජ් එක මූවමන්ට්ස් වල මම දැක්කේ නැහැ. අපි මූවමන්ට් එකක් ගියාම වොයිස් එක ආපුවම මූවමන්ට් එක සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. මොකද ඒ හඬ කියන්නේ ඊටත් එහා ප්‍රබල එකක්. ඒ චේන්ජ් එක ආවනම් එතන අපි තුන්දෙනාම නැගිටිනවා. මේ චේන්ජ් එක ආන අපි තුන්දෙනාම ඒ චේන්ජ් ඒ අඩු විතරයි මම දැක්කේ. අනිත් පැත්තෙන් ජය වේවා. Thank you, sir. හොඳයි. ඒ කියන්නේ මේ තරගකාරීත්වයේ ඉස්සරහ නිසා ගෝල්ඩන් බස් එක මෙහෙම කරන නූලෙන් ගිහිල්ලා තියෙන්නේ. කමන්නේ ඊළඟ පාරේ ඒ කියන්නේ වෙඩි වගේ තව එකක් දෙයි. ඒ නූල හදාගත්තා නම් ඊළඟ සැරේ ගෝල්ඩන් බස්. නූල හදාගෙන ඊළඟ පාර මට ෂෝ එකක් තියෙනවා. හොඳයි එහෙනම් අපි බලමු අපේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ ලකුණු මට්ටම් කොයි ආකාරයෙන්ද කියලා. මුලින්ම දිල්හානි ඒකනායක මහත්මිය ඔබට අවස්ථාව. දිල්හානි ඒකනායක මහත්මිය ලබා දෙනවා ලකුණු 10. ආචාර්ය රවීන්ද්‍ර නන්දිනී. ඔව්. එකම ගන්න. ලකුණු 10ක් ලබා දෙනවා. ආචාර්ය රවීන්ද්‍ර නන්දිනී මහතා අනිවාර්ය පාස්ත මුද්දාවට අනුව ලකුණු 10ක් ලැබෙනවා. චන්ද්‍රජීවන මහතාගේ සොන්න තවත් තියම ගත්ත අපේ වාසනාවන්ත තරංකරුවෙක්. මොකද හිතෙන්නේ ඔබේ? බොහොමත්ම තෘප්තිමත්. බොහොම ස්තුතියි බොහොම පිං. ඇත්තටම මහන්සි වුණා. බොහොම ස්තුතියි හැමෝටම. මහන්සිය ප්‍රතිඵල තියෙනවා. අද විනිශ්චය මණ්ඩලය මං හිතන්නේ මේ වේදිකාව මෙතෙක් දැකපු ලස්සනම නර්තනයක් කියලා කිව්වා. විශේෂම ආචාර්ය රවීන්ද්‍ර නන්දිනී මහත්මයා කිව්වා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඔබගේ මහන්සිය කැපවීම හැමදේටම උත්තරයක් හම්බුණා. ඉතින් උපේක්ෂා SMS කළ යුතු ආකාරය කියන්නේ ඔබගේ ප්‍රේක්ෂකයින්ට මේ වගේ උපේක්ෂාව අපිට ඉස්සරහට නර්තන වෘත්තිමය නර්තන ශිල්පිනියක් විදිහට පෙනෙන්නේ නැහැ රංගන ශිල්පිනියකට වඩා මෙහෙම ගිහිල්ලා. විශ්වත් එක්ක නම් අනිවාර්යෙන් පුළුවන් වෙනවා. ඒවා කිව්ව දෙයක් වෙන්න. ඉතින් මෙතෙක් අපි ඉදිරියට ගෙන ආපු සියලුම දෙනාට බෙහෙම ස්තුතියි. වචනකින් සිතුවිල්ලකින් හරි ශක්තියක් වෙච්ච සියලුම දෙනාට ස්තුතියි. ඉතින් මින් ඉදිරියටත් අපිට ශක්තියක් වෙන්න HM හිස්තැනක් US යොදලා 77 66ට හැකිතාක් SMS කරන්න.